Hello everyone, welcome back to my YouTube channel just after more than 3 months. ඉතින් දැන් ඔයාලට මගේ සිංගප්පූර් tour එක ගැන දාපු first vlog එක මතකත් නැති වෙයි. ඉතින් මගේ channel එකේ ඒක තියෙනවා ගිහිල්ලා බලන්න. මේ vlog එකෙන් cover කරන්නේ Sea Aquarium, Madame Tussauds, Cable Car Ride and Merlion Park. ඉතින් මේකෙන් Cable Car Ride, Madame Tussauds, Sea Aquarium කියන තුනම තියෙන්නේ Sentosa Island එකේ. ඉතින් මේ ඔක්කොම මාත් එක්ක experience කරන්න මේ vlog එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මුලින්ම අපි අපේ හොටෙල් එකේ ඉඳන් MRT ස්ටේෂන් එකට ගියා. ඉතින් MRT එකක් through තමයි අපි Sentosa Island යන්න හදන්නේ අද. බලන්න මේ බෝඩ් එකේ තියෙන එක no eating or drinking in train or station. ඒ හින්දාද කොහෙද යාළගේ ස්ටේෂන් උයි ට්‍රේන් උයි මාරුම ක්ලීන්. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ටිකට්ස් අරගෙන මෙන්න මේ මොනොරේල් එකේ කෙලින්ම Sentosa Island ගියා. Sentosa Island ඇතුළට ආවට පස්සේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් එතකොට අපි Universal Studio එකක් දැක්කා. අනේ ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ self operating මැෂින් එකෙන් අපි අපේ ඔරෙන්ජ් ජූසස් ටික හදාගත්තා. ඉතින් අපි ආව Sea Aquarium එකට. මගේත් ෆස්ට් ටයිම් තමයි මේක. මේක තියෙන්නේ Sentosa Island එක ඇතුළෙම තමයි. 2012 ඉඳන් 2014 වෙනකන් ලෝකේ තියෙන ලොකුම ඇක්වේරියම් එක තමයි සිංගප්පූරු වල මේ ඇක්වේරියම් එක. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒත් අදටත් ලෝකේ ලොකුම ඇක්වේරියම් වලින් එකක් තමයි මේක. මේකේ marine animals more than 100,000 ඉන්නවා. Species 1000කට වඩා ඉන්නවා. Marine Life Park එක අකර 20ක් පුරාවට විහිදලා තියෙනවා. ඒකත් Sentosa Island එක ඇතුළෙම තමයි. ඉතින් මේකේ normally ඇවිදින්න පැය 2ක් 3ක් වගේ කාලයක් යනවා. අපිටත් ඒ කාලෙම ගියා. හැබැයි වෙලාව යනවා තේරුනේ නැහැ. ලස්සන මාළු හිටපු නිසා. මම ගියේ ජනවරිනේ. හැබැයි මේක ඒප්‍රිල් ක්ලෝස් කරලා තියෙනවා ජුලයි වල රීಓපන් කරන්න. සිංගප්පූර් ඕෂනේරියම් කියන නමින්. එතකොට අපි යති Sea Aquarium දැන් රීಓපන් කරන්නේ සිංගප්පූර් ඕෂනේරියම් කියලා. නම විතරක් නෙමෙයිලු වෙනස් වෙන්නේ. මේක තිබ්බට වඩා 3 ගුණයක් ලොකු වෙනවලු. එතකොට තව ටුවරිස්ට්ලාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි මට හිතා ගන්න බෑ කොච්චර ලොකුයිද කියලා. මොකද අපි යද්දිත් අපිට තේරුනේ මේක ගොඩක් ලොකුයි කියලා. ඉතින් මං කලින් කිව්වා වගේ මේක ගොඩක් ලොකු හින්දා ඔක්කොම වීඩියෝස් ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි මට ලස්සනයි කියලා හිතෙන ටිකක් මම වීඩියෝ කරගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපේ Sea Aquarium experience එක ඉවර වුණා. ඊට පස්සේ අපි ආයෙ එළියට ඇවිල්ලා Universal Studio එකත් එක්ක ෆොටෝස් ටිකක් අරගත්තා. හැබැයි Universal Studio එක ඇතුළට නම් ගියේ නැහැ. මොකද අපිට යන්න තිබ්බා Madame Tussauds. මම Madame Tussauds යන දෙවෙනි පාර තමයි මේක. ඒත් මං තාමත් ආසයි ඒකට යන්න. ඉතින් මෙන්න මෙතනින් ටිකට් එකක් අරගෙන අපි wax museum එක ඇතුළට ගියා. මේකේ තියෙන්නේ ඔක්කොම wax figures. ඉතින් wax figures 80කට වඩා වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක ටිකට් එකටම ඉන්ක්ලූඩ් වෙනවා මෙන්න මේ බෝට් රයිඩ් එක. ඒක පොඩි බෝට් රයිඩ් එකක්. හැබැයි මේ බෝට් එකේ යන ගමන් මට පෙනිච්ච දේවල් මම වීඩියෝ කරගත්තා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ තියෙන්නේ world leaders ලගේ wax figures. ඉතින් world leaders ලා විතරක් නෙමෙයි මේකේ K-pop stars, Bollywood icons, Singapore icons, sports legends ඒ හැමෝගෙම wax figures තියෙනවා. ඉතින් මේකේ හරිම prominent figures තියෙන හින්දා දැක්ක ගමන් අපි නම දන්න අය තමයි ඉන්නේ. මේ sports legends ලා. ඉතින් ඒ හින්දා මම එකින් එක කියන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දැකපු ගමන් දන්නවා. Singapore icons වල ඉමේජස් උත් තිබුණා. ඒගොල්ලන්ගේ ස්පෝර්ට්ස් පර්සනැලිටීස් වල එහෙම. ඉතින් මේ wax figures 80කට වඩා මේක ඇතුලේ තියෙනවා.
පැය 2-3ක් වගේ කාලයක් යනවා මේක ඇතුලේ ඇවිදින්න. හැබැයි ඉතින් අපි හැම එකත් එක්කම ෆොටෝස් ගන්නවා නම් ඊට වඩා වැඩි කාලයක් යනවා. මේක හදලා තියෙන ගොඩක්ම ෆොටෝස් ගන්න. මොකද මේ ඔක්කොම ටච් ෆ්‍රෙන්ඩ්ලි. අපිට අල්ලලා ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඇඳුම් මේවත් තියෙනවා. ඇඳුම් චේන්ජ් කරලා ෆොටෝස් ගන්න පුළුවන්. ඒ අයිකන්ස් එක්ක. මේ තියෙන්නේ බොලිවුඩ් අයිකන්ස්. ඉතින් අපි දන්න ඇක්ටර්ස්ලා, ඇක්ට්‍රසස්ලා හරිම ලයිව් විදියට තියෙන වැක්ස් ෆිගර්ස් උත් තිබ්බා. K-pop ස්ටාර්ස්ලා ඔක්කොම ප්‍රොමිනන්ට් ෆිගර්ස් තමයි මේ වැක්ස් මියුසියම් එකේ තියෙන්නේ. සමහර ඒවා හරිම ලයිව් විදිහට තිබ්බා කියලා මම කිව්වානේ. ඉතින් ඔය වැක්ස් ෆිගර් එකත් අන්නේ ඒ වගේ එකක්. ඉතින් 80කට වඩා වැක්ස් ෆිගර්ස් තිබ්බට මම වැක්ස් ෆිගර්ස් කිහිපයක් වීඩියෝ කරා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි අමතක කරේ නෑ වැක්ස් ෆිගර්ස් එක්ක ෆොටෝස් ගන්න. ඉතින් ඔය ගත්ත ෆොටෝස් ටිකකුයි සෙල්ෆීස් ටිකකුයි තමයි තියෙන්නේ ඔය ප්‍රොමිනන්ට් ෆිගර්ස් ටිකත් එක්ක. ශාරුක් ખાන් මෙන්න මේ විදිහට කවර් කරලා තමයි තිබ්බේ. හැබැයි මං ගිය පාරෙද්දි එහෙම කවර් කරලා තිබ්බේ නෑ. දැන් කවර් කරලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපි දවල්ට කන්න ගියා. සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුළෙන්ම අපි අපේ ලන්ච් ගත්තා. මේක ශ්‍රී ලංකන් ටේස්ට් එක නෝනට හරිම රහයි. චිකනුයි රයිසුයි චූටි සුප් එකකුත් තිබ්බා. ඊට පස්සේ අපි කේබල් කාර් රයිඩ් එකක් try කරන්න හිතුවා. ඉතින් ඔයාලත් සිංගප්පූරු විතරක් නෙමෙයි ගොඩක් රටවල කේබල් කාර් රයිඩ්ස් පුළුවන් නේ. අනිවාර්යයෙන්ම කේබල් කාර් රයිඩ් එකක් try කරන්න. මොකද ඒක ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. උඩේ ඉඳන් බලද්දී ඒ පේන view එක අනිත් කේබල් කාර්ස් පේන විදිහෙම හරිම ෂෝක්. ඉතින් මම ඔය අපේ කේබල් කාර් එක ඇතුලේදී ගත වීඩියෝස් ටිකක් තමයි ඔය දාලා තියෙන්නේ. ඔය ගත්ත ෆොටෝ එකක් අපේ කේබල් කාර් එකේ ඉඳන්. ඊට පස්සේ අපි සෙන්තෝසා අයිලන්ඩ් එකෙන් එළියට හැවිලා ඊට පස්සේ යන්න හදන්නේ මර්ලයන් පාක් එකට. මේකත් මම මේ ටුවර් එකේ ආසම එක්ස්පීරියන්ස් එකක්. මොකද නයිට් වීව් එක මාරම ලස්සනයි. ඔය පේන්නේ මරීනා බේ සෑන්ඩ්ස්. ඉතින් ඔයාලටත් මම රෙකමන්ඩ් කරනවා රෑට යන්න කියලා මර්ලයන් පාක් එක බලන්න ඕනේ නම්. බලන්න ඕනේ නම් නෙමෙයි අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අර සිංගප්පූරු ෆ්ලයර් එක පේන විදිහ, මරීනා බේ සෑන්ඩ්ස් පේන විදිහ. හැබැයි ඉතින් අපි ඔතෙන්ට ආවේ මර්ලයන්ව බලන්න. මර්ලයන්ව බලන්න ඇවිදගෙන යනකොට පෙනිච්ච ලස්සන විව් එක තමයි මම ඔය වීඩියෝ කරේ. රෑට උනාට එතකොටත් හරිම ක්‍රවුඩඩ්. මොකද ඔය ටික වැඩියෙන්ම ලස්සන නයිට් වීව් එක නිසා. ඊට පස්සේ ඔන්න මර්ලයන් ළඟට අපි ආවා. සාමාන්‍ය සිංගප්පූරු කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඔන්න ඔය මර්ලයන්ව. ඉතින් මේ මර්ලයන්වත් කැප්චර් කරන්න මම අමතක කරේ නැහැ. එක පැති වලින් මර්ලයන්ව ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි චයිනා ටවුන් වලට ආවා. හැබැයි අපි චයිනා ටවුන් වලට ආවේ ජනවරිනේ. එතකොට ඒගොල්ලන්ගේ ෆෙස්ටිවල් සීසන් එකක්. ඉතින් හරියට අපේ වෙසක් වගේ හැම තැනම ඩෙකොරේෂන්ස් තමයි විකුණන්න තිබ්බේ. හැබැයි අපිට ෆැමිලියර් ඩෙකොරේෂන් නෙමෙයි චුට්ටක් චයිනා වලට හරියන ඒවා. මොකද මේක චයිනා ටවුන්නේ. ඉතින් මම සිංගප්පූරු ටුවර් එක ගැන තවත් vlogs අරගෙන එනවා. එතකන් stay tuned and don't forget to subscribe my YouTube channel. Thank you for watching.